මේ ඉන්නේ මඩකරි බලකාය. මේ ඉන්නේ මඩකරි බලකාය. අම්මා කල්ලා. මෙරද? මේ මඩකරි බලකාය තමයි මේ. මේ ඉන්නේ අසින්. මඩකරි වගේ. මේ මගෙන් එහාට කිසි කෙනෙක් යන්නේ නැහැ. නංගි බලන්න. නංගි මේ ඈතට යන්නකෝ ඔය හරිය ඉන්නේ. නංගි ගිරු. ඈතට යන්නකෝ ඔය.
වඩද? එහෙමද? නෑ ඒක බලපන් ලොකු වෙලා. එළියනේ යාගේ සයිස් එක. අනේ යා සමනලෙක් කරගන්න ලොකු වෙලා ඉඳියොත් හොඳයි ඈ. ඒයි. එයා රැවටේ දන්න එයා පන්තුරු ගෙඩියක් කියලා. ඒ පන්තුරක් නෙවෙයි. ගෙම්බෙක්. නෝනා. එයා ඉන්නේ ගෙඩියක් කියලා. පට්ටද? ඔක්කේ ඇටියක් දැන් බේරුණා නේද පණුවා. ආයෙ එනවා. අයියෝ මොඩ වැඩ කරන්න එපානේ. Hari ini kamu punya 1, 2, 3, go. Hey. සියලු දෙනාගේම අවසරයි අද දවසේ වචනයක් නොකිය ගියොත් ඒක හිතට මදි නිසා තමයි සර්ගෙන් විනාඩියක් ඉන්න ගත්තේ මට ගොඩක් සතුටුයි අද දවසේ මගේ මානසික පෙරපාසලට සාරථී පෙරපාසලට සුවිශේෂී දවසක් අහම්බෙන් ලැබුණු අපිට ලැබුණු අවස්ථාව පාදක කරගනිමින් තමයි අපි සර් එක අවුරුදු 2.5 විතර සර් එක සම්බන්ධ වුණේ ඇත්තටම ලොකු වටිනාකමක් මෙතන තියෙනවා කියලා ආපහු පළවෙනි දවසේම හැඟුණා ඉතින් ඒකේ වටිනාකම සර් උපරිමයෙන් සර් විතරක් නෙමෙයි සර්ගේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ අද දවසේ මෙතන සෑම සියලු දෙනා වෙනුවෙන්ම වෙහෙස මහන්සිච්ච හැමෝම තුල තිබුණා. ඉතින් අපිට පුළුවන් විදිහට ඔබතුමා හැකියාවෙන් ඉතාම උපරිම විදිහට සංග්‍රහ කරා කිසිම අඩුපාඩුවක් නොවෙන්න. ඇත්තටම මට හිතෙනවා සර් අද අපි සර්ට කරපු ගෙවීමක් මදි කියලා මේ දේපුදිනුත් එක්ක ඉතින් අපි උපරිම ප්‍රයෝජනය ගත්ත දරුවෝ සතුටුනා දෙමාපියෝ සතුටුනා මම හැමදාමත් බලාපොරොත්තු වෙනා සර් එක දිගටම වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න මම සර්ගෙන් තව චූටි ඉල්ලීමක් කරන්න කැමතියි සර්ගේ ඉදිරි රූපවාහිනී වැඩසටහන් වලට පුළුවන් නම් මගේ දරුවෝට අවස්ථාවක් දෙන්න අපි දරුවොත් එක්ක අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න අද මායතුළු ආචාර්ය මණ්ඩලයේ මගේ දෙමාපියන්ගෙන් හිතරිද වෙන වචනයක් හෝ මේ ආයතනයට හානියක් වුණා නම් ඒකට සමාව ඉල්ලනවා බොහොමත්ම ස්තුතියි ඔබ සියලු දෙනාටම හැමෝටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා බොහොම ස්තුතියි අර බලන්න යන දුර මේ මෙතුන් තමයි හොයලා දුන්නේ ගොඩක් ඔන්න මම මේ දාලා පිමින්න ගහම පොඩිය